තෙරුවන් සරණයි සියලු දෙනාටම පින්වන්ත දවසක් පින්වන්ත ජීවිත බවට පත්වේවා. සීල සමාධි ප්‍රඥාම වැඩේවා. යෝනිසෝ මනසිකාර්ය තුලම හිත පීඨේවා. අද අපි කතා කරන්න යන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන විපල්ලාස සූත්‍රය. මේ විපල්ලාස කියන්නේ වැරදි විදියට ගැනීම ගැන. වැරදි විදියට ගැනීම ගැන කරන කතාවක්. ඒ කියන්නේ යථාර්ථය හැටියට නෑ. මුලාව තුළ යථාර්ථය වැරදි විදිහට ගන්නවා. චත්තාරෝ මේ භික්කවේ සංඥා විපල්ලාස. මේ සංඥාව වැරදි විදිහට ගන්නවා. චිත්ත විපල්ලාස. මේ හිත යථාර්ථය අවබෝධ වැරදි විදිහට ගන්නවා. දෘෂ්ටිය වැරදි. කතමේ චත්තාරෝ අනිච්චේ භික්කවේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ. මේ අනිත්‍ය දේ නිත්‍ය හැටියට වැරදි විදියට ගන්නවා. හිත ඒ අනිත්‍ය දේ නිත්‍ය හැටියට පෙන්වන හිත මගේ දෙයක් හැටියට ගන්නවා. වැරදි විදියට ගන්නවා. දිට්ඨි විපල්ලාසෝ. ඒ දෘෂ්ටිය හරි දෘෂ්ටියක් හැටියට ගන්නවා. දුක්ඛේ භික්කවේ සුඛන්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. මේ දුක් දේ සැපයක් හැටියට මේ සත්වයාට පේනවා. කැමැත්ත තුල ඇතිවෙන්නා වූ අසහනය කැමැත්ත සැපයක් හින්දා ඒ නිසා ඇතිවෙන්නා වූ දුක් ටික සැපයක් හැටියට මේ සත්වයා විඳිනවා. ඒ දුක් ටික විඳිද්දී ඒ දුක් තුල ඇතිවෙන්නා වූ දේ ඔබ ඇතිවෙන ආස්වාදයේ සැපයක් හැටියට දැනෙනවා. දුක්ඛේ භික්කවේ සුඛන්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. අනත්තති භික්කවේ අත්තානි සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. එතකොට මේ අනාත්ම දේ මගේ වසඟේ පවත්වන්නට බැරි දේවල් මගේ වසඟේ පවත්වන්නට පුළුවන් කියලා හිතෙනවා. සංඥාව පැටලිලා අනාත්මය ආත්මයක් හැටියට පැටලිලා. හිත ඔබට අනාත්ම දේ ආත්ම හැටියට පෙන්නලා ඔබගේ දෘෂ්ටිය කිලිටි වෙලා. ඒ වගේම මේ ලෝකේ අසුබ දේ සුබ හැටියට පෙන්නලා. යමක් අනිත්‍ය නම් දුකයි නම් අනාත්මයි නම් ඒ දේ අසුබ වෙන්න ඕනේ. නෑ. හිත මට පෙන්වුවේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. එහෙනම් ඒක සුබ දෙයක් හැටියට ඔබට ප්‍රකට වෙනවා. ඔබගේ සංඥාව අසුබ සංඥාව සුබ සංඥාවෙන් වැහිලා. ඒ හිත තමයි මේ දේ කළා තියෙන්නේ. ඔබගේ දෘෂ්ටිය පිරිසුදු නෑ. ඉමේකෝ භික්කවේ චත්තාරෝ සංඥා විපල්ලාසා චිත්ත විපල්ලාසා දිට්ඨි විපල්ලාසා. ඒතකොට මේ අපි වැරදි දැක්මක් තුල මිත්‍යා දෘෂ්ටිය තුල මිත්‍යා සංඥා තුල මිත්‍යා අවිද්‍යාසගත හිතක් තමයි පිළි අරගෙන ඉන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්කවේ න සංඥා විපල්ලාස. මේ සංඥා විපල්ලාසයක් තිබ්බේ නැත්තම් ඒ අදාළ සංඥාව ඒ විදිහටම දකින්න පුළුවන් නම් අනිත්‍ය සංඥාව අනිත්‍ය හැටියටම දකින්න පුළුවන් නම් ඊට පස්සේ දුක්ඛ සංඥාව දුකක් හැටියටම දුක්ඛ සංඥාවක් හැටියටම දකින්න පුළුවන් නම් ඒ වගේම අනාත්ම සංඥාව අනාත්ම සංඥාවක් හැටියට දකින්න පුළුවන් නම් අසුභ සංඥාව හැටියටම දකින්න පුළුවන් නම් චත්තාරෝ භික්කවේ න සංඥා විපල්ලාස. එතකොට කවුද මේක අනිත්‍ය සංඥාව නිට්ටය හැටියට පෙන්වුවේ? හිත නේද? අවිද්‍යාසගත හිතක් නේද? දුක් දේ සැප හැටියට පෙන්වුවේ කවුද? අවිද්‍යාසගත හිතක්. අනාත්ම දේ ආත්ම හැටියට පෙන්වන්නේ කවුද? අනාත්ම සහගත හිතක්. සමාවෙන්න අවිද්‍යාසගත හිතක්. අසුබ දේ සුබ හැටියට පෙන්වන්නේ කවුද? අවිද්‍යාසගත හිතක්. අන්න වැරදි හිතක් එක්ක ඔබ ඉන්නේ. වැරදි හිතක් කිව්වේ අවිද්‍යාව. එතකොට ඔබ ඉන්නේ දිට්ඨි විපල්යාසය තුල. ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය තුල. ඒකින්ද තමයි මේ ලෝකේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා හිතනවනම් සුබයි කියලා හිතනවනම් අනේ ඔහු නම් ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය තුලමයි. ඔබගේ දෘෂ්ටිය වැරදි. යම්කිසි කෙනෙකුට අනිච්චේ භික්කවේ අනිච්ඡන්ති න සංඥා විපල්ලාසෝ. අනේ මේ යම්කිසි කෙනෙකුට අනිත්‍ය සංඥාවක් හැටියට ප්‍රකට වෙනවා නම් ඒක කවුද ප්‍රකට කරන්නේ නැත්තේ? අවිද්‍යාසහගත හිතක්.
අන්න මේ අනිත්‍ය සංඥාව මේ ලෝකේ සැපයක් තියෙනවා නම් එහා සමානව දුකක් තියෙනවා. දුකක් තියෙනවා නම් එහා සමානව සැපයක් තියෙනවා. එතන තියෙන අදුක්කම අසුඛ වේදනාව අනිත්‍ය කියලා යම්කිසි කෙනෙකුට හිත ඔබට සැපයක් පෙන්නද්දි දුක හොයාගන්න පුළුවන් වුණොත් ප්‍රඥාවෙන් දුක ප්‍රකට කරන විට සැපේ හොයාගන්න පුළුවන් වුණොත් ඔබ අන්ත දෙක දකිනවා. එහෙනම් ඔබ චිත්ත විපල්යාස මුලාව තුල නැහැ. ඔබ චිත්ත විපල්යාසය තුල නැහැ. එහෙනම් ඔබගේ දෘෂ්ටිය පිරිසුදුයි. ඇයි? සංසාරයක් පුරාවට මුලා කරන හිත, තුච්ච හිත, රැවටිලිකාර කෙනෙක් හිත මුලා කරන කෙනෙක්, තුච්ච කෙනෙක් හැටියට අවබෝධ කරලා අන්න ඔබ සම්මා දිට්ඨියටපත් වෙලා ඒ තුල ඔබට නැති වුණේ සක්කාය දිට්ඨිය. අන්න මේ අනිත්‍ය සංඥාව යම්කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව හැටියටම දකිනවා නම් පින්වතුනි එපමණකින්ම මේ හිතේ මුලාව තුල නැහැ, චිත්ත විපල්යාසය තුල නැහැ. ඒ වගේම ඔහු මිත්‍යා දෘෂ්ටිය තුල නැහැ. ඔහු ඉන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල. ඒ වගේම යම්කිසි කෙනෙක් දුක්ඛ සංඥාව දුකක් හැටියටම දුකක් හැටියටම දකිනවනම් හිත ඔබට ඒතර කවුද මේ දුකක් හැටියට පෙන්වන්නේ නැත්තේ? හිත. ඇයි බලාපොරොත්තු කැමැත්ත සැපයක් හින්දා ඒ තුල තියෙන දුක් ටික විඳින්නේ අපි සතුටින්. අන්න ඔබ දැක්කොත් මේ හිතේ මුලාව මේ අවිද්‍යාසගත හිතක් ඔබ මුලා කරලා කියලා රවට්ටලා කියලා තුච්චයි කියලා අන්න ඔබ චිත්ත විපල්යාසය තුල නැහැ. ඔබ දුක් දේ හැටියට දකිනවා. ඔබ චිත්ත විපල්යාසයේ වැරදි විදියට හිතේ මුලාව තුල නැත්තම් ඔබ හිතේ මුලාව තුල නැහැ. හිත නියමාකාර විදියට අවිද්‍යාවෙන් තොර කරලා එවිට ඔබ ඉන්නේ සම්මා දිට්ඨිය තුල මුලා කරන හිත, රවට්ටන හිත, තුච්ච හිත, රැවටිලිකාර කෙනෙක්, මුලා කරන හිත කෙනෙක් හැටියට දැනගෙන දැකගෙන විද්‍යාවටපත් වෙලා කවුද මේ අනාත්ම සංඥාව ආත්ම සංඥාව හැටියට පෙන්වන්නේ කවුද? හිතක් නේද? නමුත් ඔබට අනාත්ම වූ සංඥාව අනාත්ම වූ සංඥාවක් හැටියට දකින්න පුළුවන් නම් ඔබ දකින්නේ හිතේ මුලාව. ඔබ දකින්නේ හිත ඔබ රවට්ටපු හැටි, අවිද්‍යාසගත හිතක් ඔබ රවට්ටපු හැටි. ඔබ දකින්නේ අවිද්‍යාසගත හිත ඔබව තුච්ච විදියට කරපු දේ. අන්න ඔබ චිත්ත විපල්යාසය තුල නැහැ. ඒ වගේම ඔබගේ දෘෂ්ටිය පිරිසුදුයි. ඔබ ඉන්නේ සම්මා දිට්ඨිය තුල. ඒ වගේම අසුබ දේ හැටියටම දකින්න පුළුවන් නම් අපි මේවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගන්න තාක්කල් අපිට මේ අසුබ දේවල් සුබ හැටියට තමයි පේන්නේ. ඒතකොට යම්කිසි කෙනෙකුට අසුබ හැටියට දකින්න පුළුවන් නම් එයා දකිනවා මේ අසුබ දේ සුබ හැටියට පෙන්වන්නේ කවුද? හිත. අන්නේ අසුබ දේ හැටියට දකින්න පුළුවන් වීම තුළම හිතේ කතාව අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අවිද්‍යාසගත ඔබ චිත්ත විපල්යාසය තුල නැහැ. ඔබ දෘෂ්ටි විපල්යාසය සිද්ධ වෙලා. එහෙනම් මේ හිතේ යථාර්ථය අවබෝධ කරගන්නට හිතේ මුලාව අවබෝධ කරගෙන අවිද්‍යාසගත හිතෙන් නිදහස් වීම සඳහා අනේ ඔබ මේ අනිත්‍ය හැටියටම දකින්ට දුක් වූ දෙයක් හැටියටම දකින්ට අනාත්ම වූ දෙයක් හැටියටම දකින්ට අසුබ දෙයක් හැටියටම දකින්න. අන්න ඔබ එතකොට සංඥා විපල්ලාසය තුල වැරදි සංඥාව තුල නෑ. ඔබ ඉන්නේ යථාර්ථය තුල. එවිට ඔබ වැරදි සංඥාවක් දීලා ඔබ මුලා කරපු හිත තුල නෑ. එන ඔබ අවිද්‍යාසගත හිත චිත්ත විපල්යාසය තුල නෑ. ඔබගේ දෘෂ්ටිය පිරිසුදුයි. ඒ දෘෂ්ටිය ඇති වෙන්නේ ප්‍රඥාවෙන්. ඔබ ඉන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල. අන්න ඔබ මේ සංඥා අනිත්‍ය සංඥාව අනිත්‍ය හැටියට දකිද්දී, දුක්ඛ සංඥාවක් හැටියට දකිද්දී, අනාත්ම සංඥාව හැටියට දකිද්දී, අසුභ සංඥාවක් හැටියට දකිද්දී ඔබ ඒ මුලාව තුල නැහැ. ඔබ ඉන්නේ විද්‍යාව තුල, ඔබ ඉන්නේ ප්‍රඥාව තුල.
එතන ඔබට සංඥා විපල්යාසයක් නෑ. චිත්ත විපල්යාසයක් හිතේ මුලාව තුල නෑ. ඔබගේ දෘෂ්ටිය පිරිසුදුයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ මේ සංසාරයක් පුරාවට මුලා කරපු හිත, තුච්ච හිත, රැවටිලිකාර හිත, මුලා කරන කෙනෙක්, තුච්ච කෙනෙක්, රැවටිලිකාර කෙනෙක් හැටියට තමා තුළින් දැන දැක ප්‍රඥාවට පත්ව ඒ ප්‍රඥාවෙන් ලෝකයේ යථාර්ථය අවබෝධ කිරීමමයි. ඒ සඳහා යෝනිසෝ මනසිකාරය කිරීමට ඔබටද මටද වැඩි වැඩියෙන් හේතු සකස් වෙන්නා වූ පින්වන්ත දවසක්, පින්වන්ත ජීවිත බවට පත්වේවා. නිවනින්ම නිවී සැනසෙත්වා. තෙරුවන් සරණයි.